ආයුබෝවන් මිස්ටෙක් නොටෙස්සල් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් බලන්න සූදානම් වෙන්නේ ඔබේ අනාගත ආදරය කොහොම වේද, ඔබේ අනාගත සහකාරිය ඉදිරි කාලයේදී කොහොම මුණ ගැසෙයිද, ඔබේ දැන් තියෙන ආදර ජීවිතය කොහොමද කියන එක තමයි බලන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් bell icon එකත් click කරොත් ඔයාලට අපි දාන වීඩියෝස් ඔක්කොම ළඟට ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න සුපුරුදු පරිදි මේක පික් කාඩ් ක්‍රමයෙන් කරන රීඩින් එකක්. ඉතින් ඔයාලට තව ටිකකින් දකින්න ලැබෙයි අපේ මිස්ටේක් නොට්ස් පහ. මේ මිස්ටේක් නොට්ස් පහේ තියෙන කැමති ඔබේ හිත යන මිස්ටේක් නොට් එකක් තෝරගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයා ඉන්නේ කලබලකාරී පරිසරයක නම් නිස්කලංක පරිසරයකට ගිහිල්ලා හොඳට හිත ඒකාග්‍ර කරලා ඒ වගේ ඉෂ්ට දෙවිවරුන්ට ආරාධනා කරලා මේ රීඩින් එකෙන් හොඳම ප්‍රතිඵල ලබා දෙන්න කියන එක ඉල්ලලා ඔයා රීඩින් එකට සූදානම් වෙන්න. ඒ වගේම ඔයාගේ මේ දිහා බැලුවට පස්සේ මිස්ටේක් නොට් පහ දිහා බැලුවට පස්සේ වැඩියෙන්ම හිත යන මිස්ටේක් නොට් එක මොකක්ද කියන එක තෝරගන්න. හරි, මම හිතනවා ඔයා මිස්ටේක් නොට් පහෙන් එකක් තෝරගන්න ඇති කියලා. අපි එහෙමනම් බලමු එක එක මිස්ටේක් නොට් වලට කොහොමද කියලා. ඉතින් මතක් කරනවා රීඩින් එකට යන්න කලින් channel එක subscribe කරන්න, වගේම bell icon එකත් click කරන්න කියන එකත්. ඒ වගේම ඔයාට පුළුවන් අපේ personal readings අවශ්‍ය නම් අරගන්න, personal readings අවශ්‍ය කට්ටිය අරගන්න පුළුවන්. ඉතින් යටින් time stamps දාලා තියෙනවා. ඒ වගේම තව අපේ channel එකෙන් ලබා දෙන සේවාවන් මොනවද කියලා දාලා තියෙනවා. ඒවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් time stamp එකට අදාළව ඔයාලට වීඩියෝ එක බලන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකේ readings වලට. හරි. ඔන්න මිස්ටික් නොට් අංක 1 තෝරගත්තු අය මතක් කරනවා channel එක subscribe කරන්න කියන එකත්. ඒ වගේම අපි බලමු ඔයාලට මොකද්ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට ඇවිල්ලා තියෙනවා page of swords, death, ඒ වගේම eight of pentacles කියන කාඩ්. ඉතින් මේකෙන් කියන්නේ ඔයාලට බොහෝ දුරට මේ වීඩියෝ එක බලන ඔබ කලින් තිබ්බ යම් සම්බන්ධතාවයක් නවත්තලා තිබ්බ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි කෙනෙක් එක ක්‍රෂ් එකක් තිබ්බා, ඒ ක්‍රෂ් එක නැති වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ක්‍රෂ් එක ගැන තිබ්බ බලාපොරොත්තුව නැති වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කියනවා ඒ වගේම ඔයාට ඔයාගේ ආදර සම්බන්ධතාව සම්බන්ධයෙන් යම්කිසි පොඩි සැකයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාට විරුද්ධව කුමන්ත්‍රණ කරයි. ඒ වගේම ඔයාට ඒ කෙනාව ලැබෙන්න තියෙන chance එක නැති කරයි කියන බයෙන් ඔයා ඉන්නවා කියන එක පෙන්නනවා. ඒ වගේම ඔයා යම් කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ කෙනාගෙන් අවධානය ලබා ගන්න, ඔයාට අවශ්‍ය කරන කෙනාගේ අවධානය ලබා ගන්න. ඉතින් අවශ්‍ය කෙනාගේ අවධානය ලබා ගන්න ඔයාට තාම 100% බැරි වුණා. මොකද ඒ කෙනා ඔයාට චුට්ටක් දුරින් ඉන්නේ. එහෙම නැත්නම් එයා තමන්ගේ වැඩවලට ගොඩාක් ෆෝකස් කරලා තියෙන්නේ. තමන්ගේ වැඩවලට ගොඩාක් අවධානය යොමු කරලා තියෙන්නේ කියන එක මතක් කරනවා. ඉතින් ඔයාට කියන දේ තමයි අර පසුගිය සම්බන්ධතාවයක හෝ පසුගිය මොකක් හරි සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් තිබ්බ දුකක් එක්ක ඔයා ඉන්නවා නම් ඒක අයින් කරලා දාන්න යම්කිසි දෙයක අවසානයක් කියලා කියන්නේ තවත් දෙයක ආරම්භයක් කියන එක මතක් කරනවා. ඒ වගේම ඔයා මේ වෙලාවේදී ඔයත් මේ වෙලාවේදී අවශ්‍යතාවයක් තිබ්බට සම්බන්ධතාවයක් පටන් අරගන්න. ඔයත් මේ වෙලාවේ කාර්යබහුලයි. ගොඩක් වැඩවලට හිර වෙලා තමයි ඉන්නේ. මේ හිරවීමත් එක්ක ඔයාට සමහර වෙලාවවල මේ තියෙන සම්බන්ධතාවලට ඔළුව යොමු වෙන්න බැරි වෙනවා. සමහරලාට කලින් සම්බන්ධතාවයේ නැති වෙන්නත් යම් හේතුවක් වෙන්න පුළුවන්. මේ තියෙන ඔබේ තියෙන කාර්යබහුලතාවය සහ අනිත් කෙනාගේ කාර්යබහුලතාවයත් කියන දෙකම. ඒ වගේම ඔයාට සැකයක් තියෙනවා තව කෙනෙක් ඒ අතරට ඇවිල්ලා ඔයාට තියෙන chance එක නැති වෙයි කියන කාරණාව. ඉතින් කියනවා මේ කාලෙදී ඔයා අර පරණ නැති වෙච්ච දෙයක් හින්දා එහෙම නැත්නම් යම්කිසි නැති වෙච්ච දෙයක් නිසා ඔයා කනගාටු වෙන්නම් ඉන්නේ. ඒ කනගාටුව අයින් කරලා දාලා යම්කිසි දෙයක අවසානයක් කියලා කියන්නේ තවත් දෙයක ආරම්භයක් කියන එක ඔළුවේ තියාගෙන වැඩ කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ තමයි මේ ඔයාගේ පළවෙනි මිස්ටේක් නොට් එකට තියෙන කතාව. ඒ වගේම කියනවා තවත් අලුත් ආරම්භයක් ඉදිරියේදී තියෙනවා කියන එක. යම්කිසි දෙයක අවසානයක් වෙලා තමයි අලුත් දෙයක ආරම්භයක් තියෙන්නේ. සමහරවිට ඔයා දැන් යම් පොඩි හරි සම්බන්ධතාවයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉදිරියේදී මේ වෙනකොට ඔයා දැනටමත් දන්නවා මේ සම්බන්ධතාවය මේ වෙනකොට සෑහෙන දුරකට අවසන් වෙගෙන යන්නේ කියලා. එහෙම නැත්නම් අවසන් කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඉදිරියේදී ඒ සම්බන්ධතාවය ඉවත් වෙලා තව අලුත් සම්බන්ධතාවයක් ඔයාට අවශ්‍ය සම්බන්ධතාවය ඉදිරියේදී ලැබෙන්න නියමිතයි කියන කාරණාව කියනවා. ඉතින් ඔන්න මේ තමයි මිස්ටික් නොට් අංක 1 තෝරගත්තු අයට තියෙන රීඩින් එක. ඉතින්
ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ පර්සනල් රීඩින්ග්ස් එක්ක වැඩිදුර තොරතුරු විස්තර ලබා ගන්න. ඉතින් මතක් කරනවා නැවතත් බොහොම ස්තුතියි channel එක subscribe කරාට සහ කරේ නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියන එක මතක් කරනවා. වගේම වීඩියෝ එක බලනකොට බොහොම ස්තුතියි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් එකතු වෙමු. හරි. ඔන්න මිස්ටික් නොට් අංක 2 තෝරගත්තු අයට කොහොමද කියලායි බලන්න සූදානම් වෙන්නේ. මිස්ටික් නොට් අංක 2 තෝරගත්තු අයට කොහොමද කියලා අපි බලමු. ඔන්න මතක් කරනවා channel එක subscribe කරන්න වගේම bell icon එකත් click කරන්න කියලා. ඒ වගේම ඔන්න ඔයාට අවිල්ලා තියෙන දේවල් අපි බලමු. මේකෙදි ඇවිල්ලා තියෙනවා මෙන්න මේ මිස්ටික් නොට් අංක 2 තෝරගත්තු අය ඔයා ගොඩක් වාසනාවන්තයි. මිස්ටික් නොට් අංක 2 තෝරගත්තු අය ඉතාම වාසනාවන්තයි. මොකද ඉදිරියේදී අනිවාර්යෙන් ඔයාට හොඳ සහකාරයක් ලැබෙනවා. හොඳ ශක්තිමත් කෙනෙක්, එහෙම නැත්නම් හොඳ ආකර්ශනීය, හොඳ බුද්ධියක් තියෙන, හොඳ අභ්‍යන්තර ශක්තියක් තියෙන කෙනෙක්. ඒ වගේම ඉතාම උනන්දු දේවල් වලට ඉතාම උනන්දු කෙනෙක් ඔයාට ලැබෙන්න නියමිතයි කියලා කියනවා. ඒ වගේම ඉතාම හොඳ ආදර සම්බන්ධතාවයකට විශ්වෙන් ආශිර්වාද ඔයාට ලැබෙනවා කියන කාරණාව කියනවා මේ රීඩින් එකෙන්. ඔයාලට ලවර්ස් කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ස්ට්‍රෙන්ත් කාඩ් එක සහ පේජ් ඔෆ් වොන්ඩ්ස් කියන කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී ආදර සම්බන්ධතාවයක ආරම්භයක් තියෙනවා කියන කාරණාව කියනවා. දෙවියන්ගේ ආශිර්වාදයත් ඔයාට ඒ සඳහා ලැබෙනවා කියන කාරණාව කියනවා. ඒ වගේම ඔයාගේ අභ්‍යන්තර ශක්තිය වැඩි කරගන්න කෙනෙක් කියනවා. ඔයාට දේවල් කල්පනාකරණය කරගන්න. ඒ වගේම ඔයා ඔයා පිරිමි කෙනෙක් නම් බලන්නේ අනිත් කෙනෙකුට try කරද්දි කොහොමද මොනවා දේවල්ද අපි consider කරන්න මොන වගේ දේවල්ද වැඩිපුර බලන්න ඕනේ කියන කාරණා. ඒ වගේම තව කෙනෙක් ඔයා ගැල්ලවෙක් නම් තව කෙනෙක් ඔයාගෙන් ask out කරනකොට ඔයා මොන වගේ දේවල්ද ඒ කෙනාගේ බලන්න ඕනේ. කලබල නොවි දේවල් හරියට තීරණ ගන්න විදිහ, හරි වෙලාවට ටයිමින් තියලා ඩිසිෂන්ස් අරගන්න විදිහ ඔයා මේ කාලෙදි ප්‍රැක්ටිස් කරන්න. යම්කිසි දෙයක් කෙනෙක් දිහා බලපුවහම ඒ කෙනාගේ චරිතය පොඩ්ඩක් අදහසක් අරගන්න පුළුවන්. සෝෂල් ලිටරසි එකක් තියාගන්න. කවුරු හරි කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවයකදී ඒ කෙනාගේ ඉදිරිය කොහොමද, ඒ කෙනා වැඩ කටයුතු කරන්නේ කොහොමද, ඒ කෙනාගේ තියෙන හැකියාවන් කොහොමද, මේ කෙනත් එක්ක ඉදිරියේදී සම්බන්ධතාවයකට යන්න මේ කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද ජීවිතේ, අන්න ඒ වගේ කාරණා ගැන ගොඩක් අවධානය යොමු කරන්න කියන කාරණාව කියනවා. ඔබේ අභ්‍යන්තර ශක්තිය සඳහා පාවිච්චි කරන්න. ඉමෝෂන්ස් වලටම ඉඩ දෙන්න එපා. සමහර වෙලාවල් වලදී ඔයා ටිකක් හදිසි වෙයි මේ ඉදිරි සම්බන්ධතාවය ඇති වෙනකොට. නමුත් හදිසි නොවි එමෙහිට තීරණ ගන්න, කාලය අරගෙන තීරණ අරගෙන ඔයාගේ ඉදිරි ආදර ජීවිතය ලස්සන කරගන්න හැකියාව තියෙනවා කියන කාරණාව පෙන්නනවා මේ දෙවෙනි මිස්ටික් නොට් එක තෝරගත්තු වාසනාවන්ත ඔබට. ඉතින් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔයාලට පර්සනල් රීඩින් එකක් කරලා ඔයාගේ තියෙන ප්‍රශ්න ඕනම් ප්‍රශ්නයකට ඔයාට පර්සනල් රීඩින්ග්ස් වලින් ඔයාට ලබා ගන්න පුළුවන් තොරතුරු. ඒ වගේම channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. හරි, අපි බලමු මිස්ටික් නොට් අංක 3 තෝරගත්තු අයට කොහොමද කියන කාරණාව. මිස්ටික් නොට් අංක 3 තෝරගත්තු අයට ඕන ඇවිල්ලා තියෙනවා. ඔයාටත් ඔයා ගොඩාක් කාලයක් බලාගෙන ඉඳලා තියෙනවා සම්බන්ධතාවයක් වෙනුවෙන්. ඉතින් ඔයා දැන් යම්කිසි දේවල් ගොඩාක් දරාගෙන ඉඳපු කෙනෙක්, ජීවිතේ ගොඩාක් මහන්සි වෙච්ච කෙනෙක්, ඒ වගේම ගොඩාක් උනන්දුවෙන් දේවල් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන හිටපු කෙනෙක් කියන එක මතක් කරනවා. ඒ වගේම සමහරවිට කලින් සම්බන්ධතාවයක ලොකු හිත් ඇවුලක් තියාගෙන එහෙම නැත්නම් ඒ හිත් ඇවුලෙන් ගොඩාක් කාලයක් සෆර් කරපු කෙනෙක් වෙන්න පුළුවන් මේ මිස්ටික් නොට් අංක 3 තෝරගත්තේ. ඉතින් ඔයාට මේ කාලයේදී ඔයාගේ හොඳ කාලය ලැබෙන්න පටන් අරගෙන තියෙනවා කියන මිස්ටික් නොට් අංක 3 ඔයාගේ ඉෂ්ට දෙවිවරු ඔයාව ගයිඩ් කරා නම් මිස්ටික් නොට් අංක 3 තෝරගන්න. ඉතින් ඔයා වාසනාවන්තයි කියන එක මතක් කරනවා. ඉතින් ඒ වාසනාවන්තකමත් එක්ක ඔයාට ඉදිරියේදී අලුත් පරිච්ඡේදයක ආරම්භයක්, ඔයාගේ ආදර ජීවිතයේ අලුත් පරිච්ඡේදයක ආරම්භයක් තියෙනවා කියන කාරණාව කියනවා. ඉතින් ඔයා ඉදිරියේදී යම් අවදානමක් ගන්න සූදානම් කියලා කියනවා. ජීවිතයේදී අවදානමක් අරගෙන දේවල් ඉදිරියට කරන්න සූදානමක් තියෙනවා කියන කාරණාව පෙන්වනවා. ඉතින් ඒ ගන්න අවදානම ඔයාට සාර්ථකව වෙනවා කියන කාරණාවත් පෙන්වනවා. මෙතනදී ඔයාට විශ්වයේ සුබ ආශිර්වාද, විශේෂයෙන්ම ඔයාගේ කේන්ද්‍රය මේ කාලෙදී හොඳ වෙනවා. මේ කාලෙදී හොඳ ඇති. අනිවාර්යෙන්ම ඔයා කේන්ද්‍රය චෙක් කරලා බැලුවොත් හොඳ විදිහට ඔයාගේ ග්‍රහ පිහිටීම් ඇති කියන කාරණාව තියෙනවා. හොඳ ග්‍රහයන්ගේ හොඳ ග්‍රහ බලපෑම්, විශ්වයේ හොඳ බලපෑම් එන්න නියමිතයි කියන කාරණාව පෙන්වනවා මේ කාඩ්ස් වල. ඒ වගේම ඔයා මේ සෑහෙන කාලයක් දෙයක් වෙනකම් බලාගෙන හිටියා. ඔයා ගොඩක් ඉවසීමෙන් බලාගෙන හිටපු කෙනෙක් යම්කිසි දෙයක් සිද්ධ වෙනකම්. ඉතින් ඒ බලාගෙන සිටීමේ ප්‍රතිඵලය ඔයාට ඔන්න දැන් ඉදිරියේදී ලැබෙන්න තියෙනවා කියන කාරණාව කියනවා. ඔයා පහුගිය කාලේ ගොඩක් ලොකු අපල කාලයක් ගත කරපු කෙනෙක්. ඒ අපල කාලය දැන් අවසන් වෙලා ඔන්න හොඳ කාලය ලැබිලා තියෙනවා කියන කාරණාව කියනවා. ඉදිරියේදී අලුත් පරිච්ඡේදයක් අනිවාර්යෙන් ආරම්භ වෙනවා. ඔයාගේ ජීවිතේට අලුත් ආදර ජීවිතයක ආරම්භයක්, අලුත් ආදරයක් ඔන්න ඔයාගේ පැත්තට එනවා කියන එක තමයි කියන්නේ. මෙන්න මේ මිස්ටික් නොට් අංක 3 තෝරගත්තු අයට ඔයාට ෆූල් කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අලුත් පරිච්ඡේදයක ආරම්භයක් ඉදිරියේදී තියෙනවා කියන කාරණාව කියනවා. ඔයා අලුත් ආරම්භයක් එක්ක අලුත් අවදානමක් අරගන්නවත් එක්කම ඔයාට මේ ලැබීම් සිද්ධ වෙනවා. අලුත් ආදර ජීවිතය ආරම්භ වෙනවා කියන කාරණාව පෙන්වනවා. හරි. ඔන්න
මිස්ටික් නොට අංක 3 තෝරගත්ත ඔයාටයි ඔය රීඩින් එක දුන්නේ. ඉතින් මතක් කරනවා channel එක subscribe කරේ නැත්නම් channel එක subscribe කරන්න වගේම bell icon එකත් click කරන්න පුළුවන්. ඒ වගේම personal readings අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. කතා කරලා personal readings වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මේ පෙන්නන ඕනම සේවාවක් ඔයාට ලබා ගන්න පුළුවන් අපේ channel එකෙන්. හරි. ඔන්න ඒ කතාවත් අපි අවසන් කරා. ඊට පස්සේ අපි බලමු මිස්ටික් නොට් අංක 4 තෝරගත්තු අය. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මිස්ටික් නොට් අංක 4 තෝරගත්තු අය රීඩින් එකට. අපි බලමු ඔයාට කොහොමද තියෙන්නේ මිස්ටික් නොට් අංක 4 තෝරගත්තු අයට කියලා. හරි. ඔන්න ඔයාට අවිල්ලා තියෙනවා විශේෂයෙන්ම Page of Pentacles, Nine of Cups සහ Queen of Wands කියන කාරණා. ඉතින් ඉදිරියේදී ඔයා බොහොම ආස විදිහේ රූපයක් තිබුණාට ඔයා බොහොමයක් මේ 4 වෙනි මිස්ටික් නොට් එක තෝරගත්තු අය ගොඩක් ඇට්‍රැක්ටිව් අයට කැමති. එහෙම නැත්නම් ඔයා ගොඩක් බොහොම ලස්සන ඒ වගේම ඇට්‍රැක්ටිව් ෆිගර් එකක් තියෙන අයට තමයි ගොඩාක් ඔයා ආකර්ෂණය වෙන්නේ. ඒ වගේ ඔයාටත් ඒ විදිහේ ආකර්ශනීය පෙනුමක් තියෙනවා කියන කාරණාව කියනවා. අනිත් අය ඔයාව ඔයාට ආකර්ෂණය වෙනවා කියන කාරණාව කියනවා. ඉදිරි කාලේදී ඔයාගේ ආකර්ෂණීය ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම ඔයා ඉදිරි කාලේදී ඔයා කරන මුදල් සම්බන්ධයෙන් කරන සමහර දේවල්, ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු හෝ ඔයාගේ රැකියාවේ කටයුතු, ඔයා පටන් අරගන්න අලුත් ඒ සම්බන්ධ දේවල් නිසා ඔයාට අලුත් සම්බන්ධතා වලට පොට පෑදෙනවා කියන එක කාරණාව පෙන්නනවා. අලුත් සම්බන්ධතා ඔයාට පටන් අරගන්නේ ඔයාගේ මුදල් සම්බන්ධ, ඔයාගේ රැකියාව සම්බන්ධ, ඔයාගේ වෘත්තීය සම්බන්ධ දේවල් කරන අවස්ථාවේදී. ඉතින් මේ සම්බන්ධ කාරණාවලදී ඔයා අවධානයෙන් ඉන්න. අනිත් අයගේ තියෙන ආකර්ෂණීය බව ඔයාට, ඔයාගේ ආකර්ෂණීය බව අනිත් අයට දැනෙනවා. ඒ වගේම ඒ අය සමහර අය ඔයාට විශේෂයෙන් ආකර්ෂණය වීම සිද්ධ වේවි. ඒ වගේම අනිත් කාරණාව තමයි ඔයාට මේකේ පෙන්වන කාරණාව තමයි මුලින්ම එන දේ නෙමෙයි හොඳම දේ වෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඉවසීමෙන් එන දේ, ඉවසීමෙන් ඊට පස්සේ එන දේ ඊට වැඩිය හොඳ දේවල් එන්න පුළුවන් කියන කාරණාව කියනවා Nine of Cups කියන කාඩ් එකේ. ඔයා සමහරට තෘප්තිමත් වෙන්න පුළුවන් මුලින් ලැබෙන අවස්ථාවලින්. නමුත් ඊට වැඩිය දේවල් ඉදිරියේදී ලැබෙන්න පුළුවන් කියන කාරණාව පෙන්වනවා Nine of Cups කියන කාඩ් එකේ පෙන්වලා තියෙන තත්ත්වය අනුව. සහ ඉදිරියේදී ඔයාට ලැබෙන කෙනා ඊටාම බොහොම ආකර්ශනීය, බොහොම ලස්සන ආකර්ශනීය පෙනුමක් තියෙන කෙනෙක් කියන කාරණාව පෙන්වනවා. බොහොම අනිත් අය අතර කැපී පෙනෙන, ඒ වගේම යම් තත්වයක ඉන්න කෙනෙක්, යම් තනතුරක් දරන කෙනෙක්, සමාජයේ යම්කිසි නම්බුවක් තියාගෙන ඉන්න කෙනෙක් තමයි ඔයාට ආකර්ෂණය වීම සිද්ධ වෙන්නේ හරිම විදිහට. ඉතින් ඔයත් ඒ විදිහේ කෙනෙක් වෙන්න පුළුවන්. සහ ඔයාටත් ඉදිරියේදී ආකර්ෂණය වෙන්නේ මේ වගේ කෙනෙක් කියන කාරණාව කියනවා. හොඳ තත්වයක් තියාගත්තු, හොඳ තනතුරක් දරන, හොඳ නිලයක් දරන, හොඳ වගකීම් දරන කෙනෙක් ඔයාට ඉදිරියේදී ලැබීමට නියමිතයි කියන කාරණාව කියන. හැබැයි මෙයාව සෙට් කරගන්න කරන ලේසි වෙන එකක් නැහැ. ඔයාට එයාගේ ලැබීම තියෙනවා. නමුත් ඔයාට සෑහෙන try කරන්න සිද්ධ වෙයි. ගොඩක් ඒ කෙනා එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න උත්සාහ කරන්න සිද්ධ වෙයි. සම්බන්ධතාවය ඉදිරියට ලබා ගන්න පුළුවන්. සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. නමුත් ගොඩක් try කරන්න වෙයි ඒ සඳහා. හරි. ඔන්න අපි මිස්ටික් නොට් අංක 4 තෝරගත්තු අයගේ රීඩින් එක අවසන් කරා. ඉතින් මතක් කරනවා channel එක subscribe කරන්න, sub bell icon එකත් click කරන්න කියන කාරණාව. ඉතින් අපි බලමු ඊළඟට අවසාන මිස්ටික් නොට් එක තෝරගත්තු අය. අවසාන මිස්ටික් නොට් එක තෝරගත්තු අයට සහ අනිත් අයටත් කියන්න තියෙන්නේ channel එක subscribe කරන්න සහ bell icon එක click කරන්න පුළුවන් ඔයාට. ඒ වගේම personal readings අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. කතා කරලා set වෙන්න පුළුවන්. personal reading එකට set වෙලා අපිට ඔයාගේ ඉදිරි ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. ඊට අමතරව මේ තියෙන ඕනම සේවාවක් ඔයාලට පේන ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු ඔයාගේ රීඩින් එක කොහොමද කියලා. ඉතින් මිස්ටික් නොට් අංක 5 තෝරගත්තු අය ඔන්න බලන්න. ඔයාලට අවිල්ලා තියෙනවා මැජිෂියන්, ඩෙවිල් සහ වීල්. මේක අතිශය විශේෂ කාඩ් එකක්. අතිශය විශේෂ මිස්ටික් නොට් එකක් අංක 5 කියලා කියන්නේ. මොකද අනිත් අයට ආපු නැති විදිහේ කම්බිනේෂන් එකක් අවිල්ලා තියෙනවා ඔයාට. ඒ ඔක්කොම ඒකේ මොකද විශේෂත්වය මේ ටරෝ පැක් එකේ තියෙන ලොකුම කාඩ් 5. එහෙම නැත්නම් ලොකුම කාඩ් 5 ඔයාට අවිල්ලා තියෙනවා. කියන්නේ ලොකුම කාඩ් පාට් 3 ඇවිල්ලා තියෙනවා මිස්ටික් නොට් අංක 5 තෝරගත්තු අයට. ඒ කියන්නේ මේ ජාකාන කාඩ්ස් 3ක්ම ඇවිල්ලා තියෙනවා ඔයාට. ඉතින් මේ ජාකාන කාඩ්ස් 3ක් කෙනකින් කියවෙන්නේ ඔයාට ඉදිරි කාලේදී ලොකු දේවල් සිද්ධ වෙන්න තියෙනවා. ඒ වගේම ඔයාගේ ඉරණමෙන් තීරණය වෙන, ඔයාගේ දෛවයෙන් තීරණය වෙච්ච කෙනා ඉදිරියේදී ඔයාට ලැබෙන්න නියමිත. හැබැයි තාම පරිස්සමට ඉදිරි කාලය ගත කරන්න ඕන. ඒ තමයි ඔයා මේ බලන ඔබ බොහොම ආකර්ශනීය, ඒ වගේම අනිත් අය අතර යම් කැපී පෙනීමක් තියෙන කෙනෙක් වෙන්න ඕන අනිවාර්යෙන්. ඒ වගේම ඔයාට try කරන අය ඇති බොහෝ දෙනෙක්. ඉතින් එතනදී ඔයා පරිස්සම් වෙන්න ඕන දේ තමයි ඔයාව අල්ලගන්න සමහර গুপ্ত ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් සමහර අය. ඉතින් ඒ গুপ্ত ක්‍රම පාවිච්චි කරලා ඔයාව මේ ට්‍රැප් කියන්නේ අල්ලගන්න පුළුවන්, ගොදුරු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අනිත් අය. ඉතින් ඒ ගැන ගොඩක් පරිස්සම් වෙන්න.
ඒ නිසා ඔයා කිසිදු අවස්ථාවක ඔයා නොදන්න කෙනෙක් ඔයාගේ යාළුවෙක් කියලා හෝ පිටින් දෙන කිසිදු කෑමක් බීමක් ඔයා සැක සහිතරම් ගන්න යන්න එපා. කඩේකින් එහෙම ගන්නවා මිසක් වෙන කෙනෙක් ඔයාට විශේෂයෙන්ම හදපු කෑමක් එහෙම ගෙනලා දුන්නොත් ගෙදරට ගෙනලා දීලා එහෙම කණ්ඩ ලැබුණොත් එහෙම කෑම වර්ග බීම වර්ග ඔයා අරගන්න එක ඉතාම පරිස්සමින් අරගන්න. ඒ වගේම තව නරක විදිහේ වශී ගුරුකම් වගේ දේවල් කරලා ඔයාව නම්ම ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයා ඒ වගේ දේවල් වලට අහු වෙන්නේ නැති වෙන්න ඉතා පරිස්සමින් ඉන්න ඕන කාලයක් ඉදිරි කාලය. ඉතින් ඔයාට හොඳ ලැබීමක් තියෙනවා. හොඳ සම්බන්ධතාවයක් ඉදිරියේදී ලැබෙන්න තියෙනවා. ඉතින් ඔයා බොහොම ආකර්ශනීය කෙනෙක්. ඔයාට ඉදිරියේදී තනිකඩ වෙන්න ලැබෙන්නේ නැහැ අනිවාර්යෙන්. ඔයාට ඔයාගේ තනිකඩ ජීවිතය අවසන් වීම සිද්ධ වෙනවා ඉදිරි කාලෙදී. මේ වීඩියෝ එකෙන් ඔයාට ලබා ගන්න පුළුවන් දේ තමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න. ඔයාට නොගැලපෙන සමහර පිරිස් ඔයාට ආකර්ෂණය වෙනවා. ඒ අයගෙන් නරක බලපෑම් එන්න පුළුවන්. විශේෂයෙන්ම නරක গুপ্ত බලපෑම් එන්න පුළුවන්. නරක গুপ্ත බලපෑම් ඒවාගෙන් පරිස්සම් වෙන්න හොඳ කෙනෙක් ඔයාට ඉදිරියේදී ලබා ගන්න පුළුවන්. කලබල නොවි හරියට අය දිහා බලලා තීරණ ගන්න. වැඩිහිටියන්ගෙන් අවශ්‍ය කරන උපදෙස් අරගෙන ඔයාට සම්බන්ධතාවය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න මිස්ටික් නෝට් අංක 5 තෝරගත්ත ඔයගේ රීඩින් එක තමයි අපි කතා කරේ. එහෙනම් ඔන්න මිස්ටික් නෝට් අංක 5න් අවසන් වෙන්නේ රීඩින් එක සහ වීඩියෝ එක දෙකම. ඉතින් මතක් කරනවා පර්සනල් රීඩින්ග්ස් අවශ්‍ය කට්ටිය කතා කරන්න වගේම ඔයාට බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරොත් ඔයාගේ අලුතෙන් දාන වීඩියෝස් අපේ channel එකේ ලබා ගන්න පුළුවන් ළඟටම. ඉතින් ඔය තමයි අපේ රීඩින් එක. වීඩියෝ එකකින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. තවත් අලුත් වීඩියෝ එකක එකතු වෙනකම් මතක් කරනවා ඔබට ජය.